එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ ඔහුගේ මුහුණ කිසිදා ලජ්ජාවෙන් අඳුරු නොවේ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ අඳුරින් පිරිලොව එළිය කරන්නේ ජේසුස් සමිදානෝ. පවටන මොනු අය සුමකට ගන්නේ ජේසුස් සමිදානෝ. ලෙඩ දුක් කරදර වලින් මුදන්නේ ජේසුස් සමිදානෝ. අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසුස් සමිදානෝ. අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසුස් සමිදානෝ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ ඔහුගේ මුහුණ කිසිදා ලජ්ජාවෙන් අඳුරු නොවේ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රබන්තේනි ජේසුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපනීය ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්න. ජේසුස් වහන්සේ ඒ ප්‍රසන්න භාවය අයිති කරගත්තා. උන්වහන්සේ අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකම්ම ගත කරපු ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. හැබැයි අපි යක්ෂයා මාංශයේ ලෝකයේ ඉදිරියේ අපි අද වැටෙනවා. අපේ ජීවිතය බොහෝ වෙලාවට දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ නැහැ. අපේ සිතවිලි, අපේ වචන, අපේ ක්‍රියා ඒ ප්‍රසන්න භාවයෙන් ඈත් වෙලා යන අවස්ථාවල් අනන්තයි අප්‍රමාණයි. ඒකට ප්‍රධානතම හේතුව තමයි පාපය. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නට උත්සාහ කරන අපිව ඒ ප්‍රසන්න භාවයෙන් ඉවත් කරන්නේ පාපයයි. මා කෙරේ එකවරක් ස්වාමිනී සමාව දෙන්න ඔබ වහන්සේගේ කුළුණු බර නෙත් යොමා. එක වරක් සමිඳුනේ යොමා මා කෙරේ එක වරක් සමිඳුනේ යොමා මට
මට සමාව දෙන්න මගේ පව් සෝදන්න මට සමාව දෙන්න මගේ පව් සෝදන්න දහසකුත් එකවරක් ලබානිකවර උපින් සිටිනමුත් ඔබ ඇසුරේ වැටුනි පාවිත යනින් සිටිනමුත් ඔබ ඇසුරේ වැටුනි පාවිත අවට නැම්මැතුවයි මා මෙලව උපන්නේ කෙලෙස් මලින් යුතුවයි මා මව්කුස පිළිසිඳුනේ ඔබගේ ආශිර්වාදයෙන් මට ඉසින්න එවිට මම පවිත්‍ර වන්නෙමි මා දෝවණය කරන්න එවිට මම හිමට වඩා සුදු වන්නෙමි මා ශය බලගතුයි පාපයට සිත ලැබී මගේ පව් පිළිගන්න සමිඳුනේ අත දෙන්න මගේ පව් පිළිගන්න සමිඳුනේ අත දෙන්න මා කිරේ එකවරක් සමිඳුනේ මට සමාව දෙන්න මගේ පව් සෝදන්න මට සමාව දෙන්න මගේ පව් සෝදන්න සර්වදාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ආමේන්. මනස්සාපනය වූවන් යහමගට කැඳවීම සඳහා වැඩම කළා වූ ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ දෙවියන්ට ප්‍රසන්න දිවියක් ගත කිරීම සඳහා අපව මෙහෙවන ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. යක්ෂයා මාංශය ලෝකය ගන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවීම කරා අපව ගෙන යන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලෙහි දෙවියන් වහන්සේට මහිමයද මෙහි පිට සුසිද්ධනන් හට සාමයද වේවා. දෙවි සමිදානනි ස්වර්ගයේ රජාණනි සර්වබලධාරී පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒකජාත පුත්‍ර යේසුස් ක්‍රිස්තුනි දෙවි සමිදානනි දේව වැඩි පෝතකයාණනි පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි ලොවේ පවහන් ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහන් ඔබ වහන්සේ අපගේ අතු පිළිගත මැනව. පියාණන් වහන්සේගේ සතුනපත් වැඩසුන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. මාග්නිසාදයා ශුද්ධාත්මයන් සමග දෙවියන් වහන්සේගේ මහිමෙහි
එක්ක වැඩවසන්නා වූ ජේසුස් සමිදානයේ එකම සුදෝදන වහන්සේ ඔබ වහන්සේමය. එකම සමිදානම් වහන්සේ ඔබ වහන්සේමය. එකම අති උත්කෘෂ්ඨ වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි ආඥා කරමු. මහෞතම දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුතුණුවන්ද අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්මය තුළින් ඔබ වහන්සේගේම ප්‍රසන්න භාවය අයිති කරගත්තාසේම අපගේද බෞතිස්ම කැඳවීම තුළ ඒ ප්‍රසන්න භාවය අයිති කරගනිමින් අප කරන කියන හැම දෙයක් තුළින්ම ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට අප හේතුවන්තයන් කළ මැනව. මේකෙදී අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩිවන්න. පළමුවන කියවීම යෙසායා දිවස්පසාදිතුමන්ගේ පොතෙන් ගත් පාඨයකි. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මා තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත. එතුමා උස් හඬින් කතා කරන්නේවත් මොර ගසන්නේවත් නැත. වීදිවල ඇසෙන පරිදි හඬ නගන්නේ නැත. තැලුණු බට දණ්ඩක් කඩා දමන්නේ නැත. නිවිගෙන යන පහන් තිරයක් නිවා දමන්නේ නැත. සැබවින්ම යුක්තිය ඉටු කරන්නේය. එතුමා කලකිරෙන්නේවත් අධෛර්ය වන්නේවත් නැත. මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවසින් බලා සිටිනු ඇත. යුක්තිය පිහිටුවන පිණිස සමිදානන් වන මම නුඹ කැඳවා ගතිමි. මම නුඹ අතින්ගෙන නුඹ හැඩගැසිමි. සෙනග හා මා අතර කිවිසුමක් වන පිණිසත් සියලු ජාතින් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කළෙමි. මා එසේ කළේ නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත් සිරගෙයි සිරකරුවන්ද දඟගෙයි අඳුරෙහි වසන්නන්ද මුදන පිණිසත්ය. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිදානෝ සිය සෙනගට සාමදානයෙන් ආසිරි දෙනසේක. සමිදානෝ සිය සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරනසේක. දිව්‍ය පුත්‍රයනි, සමිඳුන්ට පැසසුම් දෙන්න. එතුමන් තෙද බල පසසන්න. හිමිතුමන් නමට දිය යුතු මහිමය දෙන්න. අලංකාරයෙන් සැරසී එතුමන් නම දින්න. ඔබේ පිළිතුර සමිදානෝ සිය සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරනසේක. සමිදානන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩවසන මහිමාන්විත හිමි සමිදානෝ ගර්ජනා කරනසේක. සමිදානන්ගේ හඬ බලවත්ය. සමිදානන්ගේ හඬ තේජාන්විතය. ඔබේ පිළිතුර සමිදානෝ සිය සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරනසේක. සමිඳුන්ගේ කටහඬ මුවදෙනුන්ට පැටවුන් බිහි කරවයි. එතුමන්ගේ මාලිගාවෙහි සෑම දෙයම ඔබට මහිමය වේවායි කියයි. සමිදානෝ අහස් ගඟ මත රාජ තේජසින් වැඩ සිටින සේක. රාජලීලාවෙන් සදහටම වැඩ සිටින සේක. ඔබේ පිළිතුර සමිදානෝ සිය සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරනසේක. අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන්ගත් පාඨයකි. එවිට පේදුරු මෙසේ කීය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබවින්ම පැහැදිලිය. සියලු ජාතීන් අතර උන්වහන්සේ කෙරෙහි බිය ඇති හරි දේ කරන තැනැත්තා උන්වහන්සේට ප්‍රියමනාපය. උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රියමනාපය. උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන
සාමයේ සුභාසන ප්‍රකාශ කරමින් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දහම් පණිවිඩය දුන්සේක. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන්ගේ සමිදානෝය. ජුවාම් ප්‍රකාශ කළ බෞතිස්ම ස්නාපනයට පසු ගලිලේ පටන් ජුදේ මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නාහුය. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන්ද බලයෙන්ද නාසරෙතේ ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටින බැවින් උන්වහන්සේ යහපත් ක්‍රියා කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරෙන සැටිත් ඔබ දන්නාහුය. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපවචනද Hallelujah, hallelujah, hallelujah. Hallelujah, hallelujah, hallelujah. Hallelujah. තවද වලාකුළක් නැගී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහුට සවන් දෙන්නයි වලාකුළෙන් හඬක් නිකුණේය. Hallelujah, hallelujah, hallelujah. Hallelujah, hallelujah, hallelujah. Hallelujah. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේවාක්‍ය නම් මෙසේය. සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා. යෝම් දේශනා කරමින් මට වඩා අනුභව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසු ඇති. නැමෙතුමන්ගේ පාවහන් පටි මුදන්නට පවා මම නොවටිමි. මම වතුරෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කරමි. ඒත් උන්වහන්සේ ශුද්ධ ආත්මයන්ගෙන් ඔබ ස්නාපනය කරනසේක. එසම මෙහි ජේසුස් වහන්සේ නාසරෙට වැඩම කර ජෝන් විසින් ජෝර්දාන් ගඟෙහි බෞතිස්ම ස්නාපනය කරන ලැබුසේක. උන්වහන්සේ දියෙන් ගොඩට එත්ම ස්වර්ගයේ විවර වී ආත්මයන් වහන්සේ පරිවෙකුමෙන් තමන් පිට බැස වෙන දුටුසේක. තවද ස්වර්ගෙන් නික්මනු හඬක් මේ මාගේ ප්‍රේමවන්ත ප්‍රියාදර පුත්‍රයානෝය මම ඔබ කෙරෙහි තා ප්‍රසන්න වී සිටිමි පැවසීය. සමිදානන් වහන්සේගේ කැළවීම දායක සභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කෙනෙක් මොනවා හරි වැඩක් රාජකාරියක් එක්ක අලුත් තෙන් රස්සාවක් රැකියාවක් එක්ක වගකීමක් බාර ගන්නට යනකොට
සාමාන්‍ය දෙයක් තමයි ඔහුගේ ඇයගේ සුදුසුකම් බලනවා. මුලින් ඉඳලම බලනවා ඉස්කෝලේ කාලේ ඉඳලා ඒ වගේම චරිත සහතිකයක් ගන්නවා. නැත්නම් පොලිස් රිපෝට් එකක් ගන්නවා. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද කියලා බලනවා. වෘත්තීමය සුදුසුකම් කොහොමද කියලා බලනවා. ඊට පස්සේ තමයි ඒ කාර්යය බාර දෙන්නේ. ප්‍රිමන්තිනි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ දූත කාර්යය ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට මත්තෙන් මෙන්න උන්වහන්සේ එනවා ජෝර්දාන් නදියට ස්නාවක ජෝම්ගෙන් බෞතිස්ම ස්නාපනය ලබා ගන්න. දැන් මෙතනදී අපිට බොහොම වැදගත් දෙයක් දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මං කියවනේ දැන් තමුන් තමයි ඉදිරිපත් කරන්නේ තමුන්ගේ චරිතය ගැන. තමුන්ගේ සුදුසුකම් ගැන. නමුත් ජේසුස් වහන්සේගේ මේ දූත කාර්ය මේ බැරෑරුම් දූත කාර්ය කරන්නට උන්වහන්සේ අත ගහන්නට යද්දී උන්වහන්සේට මෙන්න චරිත සහතිකයක් දෙනවා. චරිත සහතිකය දෙන්නේ දෙවියන් වහන්සේ. God Almighty is giving the character certificate to Jesus to proceed with his mission. මොකද්ද කියන්නේ? මෙමාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය පුතේ මම නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නයි. කෙනෙකුට ජීවිතයේ ලබන්නට පුළුවන් උතුම්ම චරිත සහතිකය එක තමයි දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබීම. දැන් අපි පුංචි කාලේ හරිම කැමති අපි ඉගෙන ගද්දී ගුරුවරයාගේ අතින් අපිට very good කියලා ලැබෙනවා නම් හරිම සතුටුයි අපි. ඒක හැමදාම පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් බලන්න උන්වහන්සේගේ අවුරුදු 12 දී උන්වහන්සේ ජෙරුසලම් දේවමාලිගාවේ නැති වෙලා ඊට පස්සේ හමු වෙච්ච අවස්ථාවේ උන්වහන්සේ ගැන බොහොම ලස්සනට ලූක්තුමා කෙටි සටහනක් දෙනවා. උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් ඔවුනට කීකරුව විසූසේක. ප්‍රඥාවෙන්ද කාය ශක්තියෙන්ද දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලබමින් උන්වහන්සේ ඇති දැඩි වුණායි කියලා. අපිට එතනින් පස්සේ ජේසුස් වහන්සේ ගැන අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකන් පැහැදිලි සාක්ෂියක් දකින්නට ලැබෙන්නේ. එහෙනම් මේ අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකන් මේ කාල පරිච්ඡේදය පිළිබඳව චරිත සහතිකය දෙනවා උන්වහන්සේ කොහොමද මේ අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකන් උන්වහන්සේ හැසිරුණේ කොහොමද උන්වහන්සේ කලේ මොනවද උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේගේ චරිතය උන්වහන්සේගේ හැදියාව ගැන දෙවියන් වහන්සේ මෙන්න චරිත සහතිකයක් දෙනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය පුතේ මම නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නයි. හරිම ලස්සනයි. ඒ උන්වහන්සේගේ ළමා කාලය උන්වහන්සේගේ పూర్ව යෞවන අවධිය පශ්චාත් යෞවන අවධිය මේ සියල්ල පසු කරලා උන්වහන්සේ ආවා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලබමින්. දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. මේ තහවුරුව උන්වහන්සේ ලබාගෙන තමයි උන්වහන්සේගේ දූත මෙහෙවරට අත ගහන්නේ. එසේනම් අපි හැම කෙනෙක්ම ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි මෙන්න මේ වචනය මේ දෙවියන් වහන්සේගේ තහවුරුව අයිති කරගන්නට ඕනේ. ඒ මොකක්ද? මේ මාගේ ප්‍රේමවන්ත පුතා, මේ මාගේ ප්‍රේමවන්ත දුව, පුතේ, දුවේ මම ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නයි.
අපිට මේ වචනේ අයිති කරගන්නට පුළුවන්ද? අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට උන්වහන්සේ කියනවා මේ මගේ ප්‍රේමවන්ත තාත්තා, මේ මගේ ප්‍රේමවන්ත අම්මා, අම්මේ තාත්තේ මම ඔබ කෙරෙහි තා ප්‍රසන්නයි. ඔබ කොහොමද අම්මා කෙනෙක් හැටියට පවුල තුල ජීවත් වෙන්නේ? ඔබ කොහොමද දරුවන් ඉදිරියේ ආදර්ශමත්ව කටයුතු කරන්නේ? තාත්තේ කොහොමද ඔබ තාත්තා කෙනෙක් හැටියට ඔබේ පීතෘත්වය පවුල තුල ජීවත් කරන්නේ? කොහොමද දරුවන්ට ආදර්ශමත්ව කටයුතු කරන්නේ? ඔබේ වගකීම කොහොමද ඔබ ඉෂ්ට සිද්ධ කරන්නේ? මෙන්න උන්වහන්සේ කියනවා මේ මගේ ප්‍රේමවන්ත තාත්තා, මේ මගේ ප්‍රේමවන්ත අම්මා, මම ඔබ කෙරෙහි තා ප්‍රසන්නයි. උන්වහන්සේ පූජකෙක් හැටියට උන්වහන්සේ මාවත් කැඳවලා තියෙනවා. උතුම් පූජකවරය තුලින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නත්, දේව ජනතාව පරිශුද්ධ කරන්නත්, එසේනම් මගේ පූජක මෙහෙවර තුල මේ වචනය මට අයිති කරගන්නට බැරි නම් මම සැබෑම පූජකවරයෙක් නෙමෙයි. මේ මගේ ප්‍රේමවන්ත පූජක පුතණුවන්, පුතේ මම නුඹ කෙරෙහි තා ප්‍රසන්නයි. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දෙවියන්ට ප්‍රසන්න වෙන්න යනකොට ඊට බාධා කරන ප්‍රධානතම බලවේග තුනක් තියෙනවා. අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න උත්සාහ කරද්දී ඒ සඳහා අපට ශක්තිය දෙන ප්‍රධානතම බලවේග තුනක් තියෙනවා. අපිව ශක්තිමත් කරන බලවේග තුන තමයි පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. මේ දෙවියන්ට ප්‍රසන්න විලා යන ගමනේදී අපිව අප්‍රසන්න කරන බලවේග තුන තමයි යක්ෂයා, ලෝකය, මාංශය. බලන්න අපිට දකින්න ලැබෙනවා අද ඉස්කෝලේ යන දරුවගේ ඉඳලා ළමා කාලේ ඉඳලම ඒ ලස්සන ගති පැවතුම්, දෙවියන්ට ප්‍රසන්න, පවුලට ප්‍රසන්න ගති පැවතුම් අද විනාශ කරන ප්‍රධානතම බලවේගයේ බවට පත් වෙලා තියෙනවා මේ සයිබර් අවකාශය. අද තාක්ෂණය වෙන්නට පුළුවන්, අන්තර්ජාලය වෙන්නට පුළුවන්. අද යක්ෂයාට ඒ කාර්ය, මේ දෙවියන්ට ප්‍රසන්න වෙලා යන දරුවෙක්ගේ ජීවිතය විනාශ කරන්න හරිම පහසුයි. ගොඩක් දුර යන්නට ඕනේ තමුන්ගේම කාමරේ සෙලියුලර් දුරකථනය තුලින් මේ දේ කරන්නට පුළුවන්. රත්තරන් දුවේ පුතේ, ඔබ කතා කරන වචන, ඔබේ සිතට එන සිතුවිලි, ඔබේ සිතට එන ආකල්ප, හැඟීම්, දැනීම් දෙවියන්ට කොච්චර ප්‍රසන්නද කියලා බලන්න. ඔබ පැහැදිලිවම යම්කිසි උත්සාහයක් දරනවා නම් දෙවියන් වහන්සේ ඊට 1000 ගුණයකින් ඔබට එයට පිහිට වෙන ඔබට උපකාර කරනවා. මම නිතරම ගන්න උදාහරණයක් තමයි අපි ගිය වසරේ සාන්තෝර භාවයට ඔසවනු ලැබූ කාර්ලෝ අකතුස් කියන තරුණ මුනිවරයා. බලන්න ඔහුගේ ජීවිතය පුංචි ළමා කාලේ ඉඳලා මේ පාපිෂ්ඨ ලෝකයේ තුල, මේ සයිබර් අවකාශය තුල තරුණ තරුණියන් දහස් ගණනින් විනාශ වෙලා යද්දී ඔහු දෙවියන්ට ප්‍රසන්න තරුණ පුතෙක් වුණා. මේ මුළු මහත් ලෝකෙටම, තාරුණ්‍යයටම ඔහු කතා කරන්නට පටන් ගත්තා. සයිබර් අවකාශයේ දෙවියන්ට අප්‍රසන්න වෙලා, පවුලට අප්‍රසන්න වෙලා, තමුන්ගේ අධ්‍යාපනයේ ජීවිතය විනාශ කරගන්න ලෝකයකට මෙන්න සුද්ධවන්තයෙක් වෙලා පෙන්වුවා අපිට. සේනම් මේ සමාජය කුරිරුයි කියලා, මේ සමාජය පාපිෂ්ඨයි කියලා, මේ සමාජයේ නපුරේ බලවේග වැඩි කියලා එක බාධාවක් නෙමෙයි. එහෙනම් අපිට දෙවියන්ට ප්‍රසන්න වෙලා ශුද්ධවන්ත ජීවිතයකට යන්න කාර්ලෝ අකතුස් වගේ
තරුණ වයස අවුරුදු 16 දී මේ තරුණයාට පුළුවන්කම ලැබුණා නම් සුද්ධවරය ලබා ගන්න, සාන්තුවරයෙක් වෙන්න, දෙවියන්ට ප්‍රසන්න වෙන්න. අද ඒ සයිබර් අවකාශය තුලින්ම අපිට පුළුවන් දෙවියන්ට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න. මාත් ගොඩාක් උත්සාහ කරන්නේ ඒකටයි. හැම දවසකම මේ අන්තර්ජාලය ඔස්සේ ස්වාමින් වහන්සේගේ වචනය හැම කෙනෙක් වෙතටම ගෙනියන්නේ. මොකද අපි නපුරට ශාප කරනවට වඩා, අඳුරට ශාප කරනවට වඩා පුංචි පහනක් දල්වන්නට පුළුවන්. ඒ පහන ඔබේ පවුලෙන් දල්වන්න. ඔබේ දුවගේ පුතාගේ ජීවිතය තුළ දල්වන්න. එතකොට ඔබ පවුල මේ මාගේ ප්‍රේමවන්ත පවුලයි, මේ පවුල ගැන මම ප්‍රසන්නයි. තාත්තේ ඔබ මගේ ප්‍රේමවන්ත තාත්තා, මම ඔබ කෙරෙහි ප්‍රසන්නයි. අම්මේ ඔබ මගේ ප්‍රේමවන්ත තාත්තා. දුවේ පුතේ ඔබ මගේ ප්‍රේමවන්ත දුව පුතා. අම්මලා තාත්තලා දුවලා පුතාලා හැම කෙනෙක්ම මේ වචනය අයිති කරගනිමු. මේ වසර ආරම්භයේදීම උන්වහන්සේගේ බෞතිස්ම ස්නාපන කැඳවීම තුළ, ඒ ප්‍රසාද ස්නාපනයේදී අපි පොරොන්දුවක් දෙන්න ඕනේ. යක්ෂයාව ප්‍රතික්ෂේප කරනවා, ඔහුගේ සියලු ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා, නපුරට තියෙන ඇල්ම අපි ප්‍රතික්ෂේප කරනවායි කියලා. එහෙම ප්‍රතික්ෂේප කළේ නැත්නම් අපිට බෑ දෙවියන්ට ප්‍රසන්න වෙන්න. ඒ නිසා අපි මේ ශක්තිය ඉල්ලමු. ස්වාමින් වහන්සේගේ ආලෝකය ඉල්ලමු. අපි මේ වචනය අයිති කරගනිමු. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය. පුතේ මම නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නයි. පියාණන් වහන්සේගේද, පුත්‍රයාණන් වහන්සේගේද, ශුද්ධ ආත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළොවද පෙන්ඩබන සියල්ලද මවදාල සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. එකම දෙවි සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සමකල්පම් පෙර පියාණන්ගෙන් ජන්තුසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකෙන් ආලෝකයේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතු නමුත් මන්නලබ පියාණන් වහන්සේ සමග සමබවත්වෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ මගෙන් සියල්ල මවුන් ලැබේය. මිනිස් අපෝදේශාද අපේ ගැලමුදේශාද උන්වහන්සේ ස්වර්ගෙන් බැස වදාළසේක. තවද ශ්‍රද්ධාත්මයන් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යවසේක. උන්වහන්සේ අපෝදේශා පොන්ස පිලාතුර්ගේ කුරුසෙන ගසූ ලැබ මරණ වේදනා විඳ උකුතේ තපත් කරලමුසේක. සුදලේ වෙලේ පරිදි උන්වහන්සේ තුන්වැනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පස්සේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයානන්ද වන ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දවස්වල මගින් කතා කළසේක. අපොස්තලයන්ගේ පැවැතෙන එකම වූද ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පවකමව සඳහා එකම බෞතිස්ම ස්නාපක මම විශ්වාස කරමි. මලුන්ගේ නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අපි දැන් අපගේ අයදීම් අපි
දෙවියන් වහන්සේ වෙත මෙසේ පුද කර සිටිමු. විශ්වාසිකගේ ආඥා. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේට කැප වූ ප්‍රියාදර පුත්‍රයන් ලෙස තෝරා පත් කරගෙන ඇති සුදතුම් පියාණන්ටද සකල පූජක පැවිදි සියල්ලන්ටද ඔබට ප්‍රසන්නව දිවි ගෙවීමට අවශ්‍ය සුද්ධාත්ම වරප්‍රසාද නිති දින දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, ජනතාවට සතුටින් සහ සාමයෙන් දිවි ගෙවනු සඳහා අප දේශය සාධාරණත්වය කරා යොමු කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, ජේසු සමිදානන් තුල ජොහන් තුමන් තුල තිබුණා වූ ඒ නිහතමානීත්වය අප ජීවිත තුලද ජනිත කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, අප කරන්නා වූ සියලුම දූත කාර්යයන් අපගේ අධ්‍යාත්මික ජීවිතයේ සංවර්ධනය අපේක්ෂාවෙන් යොදවන්නට අප සිත් සතන් යොමු කරනු පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. අපගේ පෞද්ගලික අයදීන් අපි දෙවියන් වහන්සේ වෙත බාර කරමු. උන්වහන්සේට බාර දෙන්න. ඔබගේ පවුල, ඔබගේ හැම පවුලක්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න පවුලක් කර දෙන්නට කියලා. මේකෙදී අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේ වෙතට පුදන්නට ගෙන අපනුරාධන ගන්න. ඒ සමගින්ම ඔබේ පවුල, ඔබේ ජීවිතය, ඔබේ රැකී ආරක්ෂා, ඔබේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට බාර කරන්න. තව ස්වල්ප මොහොතකින් මේ පූජාසන අභියසදී මේ පූප මිදිරස උන්වහන්සේගේම ශරීරයත් රුධිරයත් බවට හැරෙද්දී අපගේ ජීවිතද වෙනස් කර දෙන්නට කියලා උන්වහන්සේට බාර කරන්න. පන්රුවප්පු කිරීම. අපේ හදට කතා කරන නව දැක්මක් අපට ලැබෙන දුබල අපට සවිය ලැබෙන සමිදුවේලා විරුයාගයයි Kasih samiduera viduya kayai iya kayai urusya kayai iya kayai urusya kayai සහෝදරවරුනි, මගේ සහෝදරගේ යාගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් අත්වන සඳහාද අපගේ
තමන් වහන්සේගේ මුළු සුද්ධ ස්වභාවෙත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. මහුතම දෙවි පියාණනි, ඔබ වහන්සේ වෙතට පෙදෙන මේ පුද පඬුරු සමගින් අපවද පිළිගත මැනව. ඔබ පුත්‍රවන්ද අපගේ සාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්මික කැඳවීම ඔබ වහන්සේට ප්‍රසන්න වූ ආශ්‍රයම අපගේද කැඳවීම ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. අපගේ ජීවිතද ඔබ වහන්සේට ප්‍රසන්න පූජා පඬුරක්ම බවට පත් කළ මැනව. මේකෙදී අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානම් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සම්විධානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණනේ, ਸਰබලධාරී සදාතන දෙවි පියාණනේ, අපේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, කැළවීම දායකය. ඔබ වහන්සේගේම පුතුණවන්ද අපගේ සම්විධානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන් නදියේදී බෞතිස්ම ස්නාපනය ලැබූ මොහොතේ ස්වර්ගයේ විවර වී මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය මම ඔබ කෙරෙහි තා ප්‍රසන්න වේ සිටිමි. දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය උදා කළාසේ. ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ දෙවියන් වහන්සේට ප්‍රසන්න වන්නට අපවද මෙහෙවන්නේ ඔබ වහන්සේමය. එහි නග්‍රදූත සුරසේනා සමූහයේ රාජ්‍යන් සහ සිංහාසනාරූඪ වූවන් නැමැති සුරසේනා සමූහයේ නිරන්තර ප්‍රීති නාදයට අපගේ ගීත රාවය කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිසුද්ධය, සුවිසුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිසුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හෝසානා. සමිදානම් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හෝසානා. එසේය සමිදානනීය ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු ශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහෙන් අහසෙන් පිණිපතිත වන්නාක් මෙන් ඔබ වහන්සේගේ ආත්මයන්න් මේ පඬුර මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදෙමු. අපේ සියදුනේ මේ පඬුර අපෝදේශ අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහායි. උන්වහන්සේ සිය කැමැත්තෙන් තමන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළොස්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක් නිසාදයත් මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුතිපදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළොස්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක් නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද එය වකුරනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. විශ්වාස අභිරහස සමිදානනි ඔබ වහන්සේ නැවත වඩනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනේ උන්වහන්සේගේ මරණද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු.
ඔබ වහන්සේ හැම සිරුවෙන ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සෑම දෙනම ශුද්ධ ආත්මයෙන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වයද සිටිමු. සංවිධානයේ මුල් ලෙවෙහි පැදර පවත්නා ඔබ වහන්සේගේ සාන් සභාව සීකල මැනව 14 වන ලියෝ නැමැති අප සුදෝතම පියානන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ දුන් වහන්සේගේ සායක රාජගුරු ප්‍රසාදින් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිසද මේ දිව්‍යාගයට සහභාගී වන්නා වූ සෑම කෙනෙක් අන්තර්ජාලය ඔස්සේ බොහෝ රටවල අයපත් එක්ක සම්බන්ධ වෙන සෑම කෙනෙක් සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක් සමගින් එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැන. උත්තාන අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කර විශ්වාසය තුන අසුන අනුකුල් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝක වෙදරෝන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාව වෙන කණේ මරියා වන්ද උතුමියගේ වෘත සුදවත් පති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තල වරුන්ද සුදු ජුසේවස් මුනිදුන්ද සුදු ෆ්‍රැන්සිස් අස්සිසි මුනිදුන්ද ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සිල් සුදවන්තයන් සමග සදා ජීවනයට සහභාගී වීම අප සුදුසුන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. අත්වැඳ ගන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. Amen. කලවීමදා කණපනතින් ප්‍රගුණ වේදේ ප්‍රදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙලෙවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපිට නොදී අයහපතින් අප මුදාගත මැනව. සංවිධානයේ සිළුව යහපතින් අප මුදාගෙන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේදී මෙන්ද අපි ආයදමු. ඒට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන රතුරුම පාවෙන් මෙදී සිළු කාර්දරෙන් සුරක්ෂිත වී අපගේ ගලම් කරුවරන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ වාහ්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදය රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබයි මේ මාගේ සාමය ඔබට දෙමි. සෝකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නැතක ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට අප පවුල් තුළට සාමය සමග දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. සංවිධානයන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය ප්‍රාර්ථනා කරමු. සාමය ලොවේ පවහරණ දේවබැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවබැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවබැටළු පෝතකයාණනි අපට සාමය දුන මැනව. යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චය කරනු ලැබීමටත් වර්ධ කරව කරනු ලැබීමටත් හේතුවක් නොවේවා.
ඔබ වහන්සේගේ යහපත්කම මාගේ ශරීරයට සහ ආත්මයට ආරක්ෂාව දෞෂ්‍ය දෙක්ත වේවා. මෙන්න දේව බැටළු පෝතකයානෝ මෙන්න ලොවේ පව් දුර්ලන තැනන් වහන්සේ මෙන්න දුර්වල දුබල අපෝ ශක්තිමත් කර බලවත් කර සුවපත් කරන දිව්‍ය වෛද්‍යවරයානෝ අජ්‍ය බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිදානනි ඔබ වහන්සේ මා තුළට වඩිනට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව ඊට මාගේ ආත්මය සුවන්නේය. වේදනාවක් දෙනුනත් මාහට තරගන්න මට ශක්තිය දෙන්නේ ඔබයි ජේසුනි ඔබමයි. සිත් තැවුලක් ඇති වූවත් මාහට විඳගන්නට මා ළඟ ඉන්නේ ඔබමයි ජේසුනි ඔබමයි. මට සවියක් වෙලා මට දිරියක් වෙලා ජීවය දෙන්නේ ඔබයි ජේසුනි ඔබමයි ජේසුනි ඔබමයි. මට දරන්න බැරිදේ මට විඳින්න බැරිදේ දරන්න විඳින්න පිහිටවන්නේ ඔබමයි ජේසුනි ඔබමයි. මට ඉදිරියෙන් මා පිටුපසින් මා සමග සිටිමින් ගමන් කරන්නේ ඔබයි ජේසුනි ඔබමයි ජේසුනි ඔබමයි. මට මග වරදින විට
මගේ භය පැකිලෙන විට පරිමක පෙන්තා මාගෙන යන්නේ ඔබයි ජේසුනි ඔබමයි මාර්ගයද ජීවනයද සත්‍යය ජේසුනි ඔබමයි මගේ සෑම සියලු දේ ජේසුනි ඔබමයි වේදනාවක් දෙනුනත් මාහට දරාගන්න මට ශක්තිය දෙන්නේ ඔබයි ජේසුනි ඔබමයි සිත් තැවුලක් ඇති වූවත් මාහට විඳගන්නට මා ළඟ ඉන්නේ ඔබමයි ජේසුනි ඔබමයි මට සවියක් වෙලා මට දිරියක් වෙලා ජීවය දෙන්නේ ඔබයි ජේසුනි ඔබමයි ජේසුනි ඔබමයි යාඥා කරමු මහෝතම දෙවී පියාණනේ ඔබ වහන්සේගේම දිව්‍ය බුදුරින් අපිව පෝෂණය කරමින් ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ ඔබ වහන්සේට ප්‍රසන්න වූ ජීවිත ගත කරන්නට ඔබ වහන්සේගේම ශුද්ධාත්ම මඟ පෙන්වීම ආලෝකය දුන මැනව. මේකදී අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වර්ධවන්න. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි සෑම බදාදා දිනකම උදෑසන 8ට නම්බර දෙන්න උදෑසන 8න් පසුව 9න් පසුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. නම්බර 60ක් දෙනවා. ඒ වගේම සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7:30ට කුරුස දහන මෙහෙය උදෑසන 7ට නම්බර දෙන්නේ. ඉන් අනතුරුව සුදු දිව්‍ය පූජාව යාගයෙන් සහ ඉන් අනතුරුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. ඒ වගේම ගොඩක් අය මගෙන් ඉල්ලා සිටියා ගීතිකා පොත්. ඉතින් දැන් ගීතිකා පොත් ඔක්කොම මුද්‍රණය කරපේවා ඉවරයි. ඉතින් අලුතෙන් පොතක් මුද්‍රණය කරන්න නැද්ද? දැන් මුද්‍රණ කස්ස ගොඩක් ඉහළයි. ඉතින් ඒ නිසා මම අදහස් කළා මගේ ගීතිකා පොත් කිහිපයක්ම තියෙනවා. ඒවා අතරින් අපි ප්‍රධාන වශයෙන් භාවිතාවට ගැනෙන ගීතිකා එකතුවක් අපි මේ කුරුස දහන මෙහෙය සඳහා මුද්‍රණය කරන්න. ඉතින් තව ටික දවසකින් ඔබ වෙතට ලැබෙන්නට සලස්වන්නම්. ඉතින් ඒ සඳහා කවුරු හරි දායක වෙන්නට කැමති නම් ඔබේ දායකත්වය අපි තාමත්ම සුවසිතින් බාර ගන්නවා. මොකද ලොකු මුදලක් යනවා ඒ මුද්‍රණය කරන්න. ඒතර අපිට පුළුවන් යම් කිසි සහනදායි මිලකට ඔබ වෙතට එය ලබා දෙන්නට. අපි සියලු දෙනාම නැගිට සිටිමු. මේ සතිය අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. දැන් අද දෙවන කියවීම තුලින් අපි දැක්කා එදා පේදුරුතුමා කොර්නේලියස්ගේ ගෙදරට ගිය වෙලාවේ කියපු දේ. දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ තරාතිරම් බලන්නේ නැහැ. හරි දේ කරන හොඳ දේ කරන කෙනෙක් ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. ඒ කෙනා කතෝලිකයෙක් වෙන්නට පුළුවන්, වෙනත් ආගමික කෙනෙක් වෙන්නට පුළුවන්. අපි හරි දේ කරනවා නම් දැහැමි ලෙස ජීවත් වෙනවා නම් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. ඉතින් මේ සතිය ඔබගේ සෑම කටයුත්තක් තුළින්ම දෙවියන්ට ප්‍රසන්න වෙන්නට උත්සාහ කරන්න.
අපි දෙවියන්ට ප්‍රසන්න වෙන්නේ අපගේ පවුල යාඥාවේ ජීවිතයක් තුළ අධ්‍යාත්මික ගොඩ නැගෙද්දී. ඒ නිසා ඔබ ඒ සියලු දේ උන්වහන්සේගේ දෑතේ තබන්න. ඔබ යන්නේන ගමනේදී බිමනේදී ආරක්ෂා කරන්නට කියලා. ඔබේ සියලු වැඩ කටයුතු උන්වහන්සේට බාර කරන්න. ඔබේ රැකිරක්ෂා ව්‍යාපාර දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම උන්වහන්සේට බාර දෙන්න. ගත වන හැම මොහොතකදීම මේ සියලු ව්‍යසනයන්ගෙන් ස්වභාවික විපත්ති වලින් ආරක්ෂා කර දෙන්නට කියලා උන්වහන්සේගේම දෑතේ තබන්න. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දේව මහෝත්තමයන් පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සමාශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සාන්ත කුර්සියට ඇලමි අපේ සතුරන්ගෙන් අපගලු දේවා. අපගේ ජේසුස් ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීරිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසුස් ජෙස්පීටයි ජෙස්පීටයි ෆාදර්. කැපවෙමු වැයවෙමු ගමනන් වන්නට කිතු සමිඳුන් සෙවනේ. මාර්ගගත වෙමු ගම හද ගැස්මට ඉපැදුණු රන් පොළොවේ. රාජක පූජක දිවසි ගනු අපි එකමුතු ගම්මානේ. රාජක පූජක දිවසි ගනු අපි එකමුතු ගම්මානේ. දෙවිඳුන් මත යැපෙනා අපි වෙමු දූ දරුවෝ. දෙවිඳුන් හද අසනා අපි වෙමු දෙමාපියෝ. දෙව් හද ගමට දිනා තරුණ තරුණියෝ. බමු අපි උදා කරන්න